පසුගිය දවස් ජාතික නිදහස් දිනේදී ඔබතුමාලා දෙමළ ජනතාව කාලාන්තර තිස්සේ සිංහල දෙමළ භාෂාවෙන් කියපු ජාතික කිව්වෙත් නැහැ. ගස්ගල් වලට වඳින්න, අර කෝවිලට මේ අර පන්සලට අර පිළිමෙට වඳින්න. ඒවට මෙච්චර දෙන්න. ඒවා ලංකාවේ සංස්කෘතියේ ඉස්සර කොටස් තමයි. ඒවා වැරදි. ඒවා ග්‍රාම්‍යයි, ඒවා ගෝත්‍රිකයි. ඒ නිසා තමයි 87 90 ආයුධ සන්නද්ධ දැවන්තරකලයක් කරද්දී එක දෙමළ මිනිස්සුන්ට කරදරයක් කරන්නේ නැතුව එක මුස්ලිම් මිනිස්සුන්ට තම්බියක් කරන්නේ නැතුව අති දැවන්ත දේශප්‍රේමී කරකලයක් කරේ. මුස්ලිම් සමාජයේ මුස්ලිම් නායක ඉවත් කරනවා නම් කවුද නායකත්ව දෙන්නේ? ගල් විතරක් ඕන කිව් කෝටි 12. අනුග කිව් ලක්ෂ 50ක් කිව් ලක්ෂ 50ක්. මේ ගල් කියුබ් මිලියන 10ක් ඕන. ගල් කියුබ් මිලියන 10ක් මේ රටෙන් කඩන්න කොහෙන්ද කඩන්නේ? උතුරේ ඡන්ද වර්ජනය කරන්න. උතුරේ ඡන්ද වර්ජනය කරන්න LTT එකට සල්ලි දුන්නා. ජාතික ලයිස්තුවේ අපේ පක්ෂයේ ජාතික ලයිස්තුවේ හිටිය කෙනෙක් මේ පිළිබඳව අත්අඩංගුවට අරන් තියෙනවා. මම විශ්වාස කරනවා අදටත් ඒ පුද්ගලයා මේකට සම්බන්ධ නැහැ කියලා. නමුත් ඔහුගේ පුතාලා, ඔහුගේ දරුවන් මේකට සම්බන්ධ වෙන්න ඇති කියන එක තමයි හිතන්නේ. නමුත් ඔහුගේ දරුවන් 9 දෙනෙක් ඉන්නවා. පුතාලා 6 දෙනෙක් සහ දුවරු 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන් කරන දේ සමහරලාට තාත්තා දන්නේ නැතුව ඇති. එහෙම දේවල් ඕන තරම් තියෙනවා. කොරෝනා පතුරුව හැරියේ ලංකාව තුල ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒක තමයි ඇත්ත. කොරෝනා තත්ත්වයේ මේ මට්ටමින් හෝ පාලනලා තියෙන මේ ජනාධිපතිවරයාගේ සහ වටේ ඉන්න අයගේ දස්කමක් නිසා නෙවෙයි කියලා අපි තා පැහැදිලි. සමගිය ආසිත රටවල පොදුවේ ගත්තොත් අපි කාටත් පේනවා මේ රෝගේ පැතිරී යාමේ වේගයේ කිසියම් අඩුවක්. මේ පැතිරීම අඩු වෙලා තියෙන්නේ මේ අපේ සෞඛ්‍ය කියන්නේ මේ රටවල තියෙන විශේෂ සෞඛ්‍ය ක්‍රියාවලියක හේතුවකට වඩා පැහැදිලිවම උෂ්ණත්වයේ විසින් ඝර්ම කලාපයට තියෙන වාසිය මත. කියුබාව දැන් මේක රෝගය පාලනය කරමින් ඉන්න ඔවුන්ගේ ලෙඩ්ඩු ප්‍රමාණය දැන් ඔය ලංකාවට හෝ නේපාලට හෝ භූතානට වඩා වැඩියෙන් පේන්නේ ඔවුන් අපි වගේ 100 ගුණයකට වඩා පරීක්ෂණ කරනවා. ඇමරිකාට ඉන්දියාවට ඔවුන්ගේ අවශ්‍ය ගිවිසුම් සහ සැලසුම් ලංකාවේ ක්‍රියාත්මක කරගන්න බැරි වුණා රනිල්ගේ පාලනය යටතේ. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරා දකුණේ විරෝධයකින් තොරව මේ දේවල් කරගන්න පුළුවන් පාලනයක් අවශ්‍ය වුණා. ඒ පාලනය තමයි රාජපක්ෂගේ පාලනය. ඒ පාලනයේ ආරම්භය තමයි අප්‍රේල් මාසයේ 21 පාස්කු ප්‍රහාරය. ජනතා විමුක්ති පෙරමුණ යම් එකඟතාවයක තිබුණා කරුජයසූරිය මහත්මයා આવොත් ඔවුන් අපේක්ෂකෙක් නොදාන තැනකට හේතු වෙලා තිබුණා. දෙවනි මනාපේදී JVP එක ගහලා තිබුණේ ලක්ෂ 3යි සංඝටත් වඩා ගහලා තිබේ සයිත් ප්‍රදර්ශන. සූදානම්. අපේ නායකතුමා ඉන්නේ ඔය. මේ ඉන්නේ අපේ නායකව අපි